A few moments later. පුදුම රසක් නේ. මට නම් අවුලක් නෑ වගේ. වටවල කාට හිතේ තියෙන හොඳම කාට මට ලස්සන නාරි දේහයක් ලැබිලා. තංගල්ලේ අයිස් ගැසූ බල්ලෝ එක තැන කැරකෙනවා. ජාති ජාති පතංගාව ආදරේ ගීතේ ට්‍රයිරොදය දීලා කියනවා. සංසාරේ දකින්න දැස ගීතකින් නැහැරේ අපි එක තැන කැරකෙනවා. චුට්ටක් 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 බලන්න මාදිහා මොකද ඒක ඈ බෙර හරක් කරනවා කියලා මූණ පිස්සා තෙත ජොකා මදිත් දින පරාට සුවඳට හොදි ටිකක් දාගෙන කත හැකි යකෝ. ඒ සුවඳ අම්මේ සුවඳ. ඔළුගලස මට හිතුණා කවදා හරි ඔළුගලස ඇවිත් මාව ඇරෙස්ට් කරයි කියලා. මම මාස 7ක් තිස්සේ නේපාලේ හිර වෙලා ඉඳලා මට එපා වෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වඩා ලංකාවට එන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහු වෙන නිසා මෙහෙම හිටියා. ආශා දහසක් රසවින් මේ කොල්ල මට රයිස් එකක් දාපන් බං. අපෝ සීයේ ඇයි හැමදාම රයිස්ම කන්නේ? අද කමුක කොත්තුවක්. මොකද පණ යන්නේ නැහනේ. මට බං පණ යන්නේක නෙවෙයි ඉවසන්න බැරි බඩ යන්නේක. සංස්කෘතික එකඟයි ඈ. මලිට ගහති. ඇයි චංචලා නන්නේ? මලිට ගහද්දි චංචල ඇඬුවා නෑ නෑ. මලිත් ගහද්දි චංචලාට ඇඬෙනවා. මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. තේරෙනවද? මං චීනෙ ගිහින් මොනවද අරන් එන්නේ? කට් වැරදි චීන ජමවල කතා කරන්නේ ඕම නෙමේ අනිත් පැත්තට. ඒ කියන්නේ අනතව නමයිව නන්දෙස්කා හජිබි මස්ති දෝසු යුරේෂ්. අමලා අපිට ඉන්නේ ගේ පුතෙක්. What's your favorite song? You know you love me. I know you care. Shout whenever, and I'll be there. You are my love. You are my heart. We'll never, ever, ever be apart. And now it's like, baby, baby, baby. Oh, like baby, baby, baby. Oh, like baby, baby, baby. Oh, I thought you'd always be mine. Very lasanai. Very good. Nothing beats a Jet 2 holiday. And right now, you can save £50 per person. That's £200 off for a hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. විපතක් නේ වෙලා තියෙන්නේ. ඔබ දන්නවා ගිහිල්ලා කෙල්ලේ කියලා කතා කරලා තියෙනවා. නමුත් මහත්යාට සුදුසුකම් තිබුණා නම් පැටියෝ කොහොමද කියලා ඇහුවනම් අන්න මරු කියලා වැඩක් නැහැ. මීට වැඩිය හොඳයි. බෑ අම්මට. එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ.
පැටියෝ කොහොමද සෝ ඒ කියන්නේ ඒ කියන්නේ මං ඉස්සර හැසිරෙන විදිය අම්මට පිස්සු හුත්ති women කොහොමද ලංකා කැම්පස් එකේ ඉන්න බඩුවන් නිවැරදිව අඳුරගන්නේ උගුරේ යම් කිසි දෙයක් කිර වෙලා වගේ වචන හරියට උච්චාරණය කරගන්න බැරි ඇක්සන්ට් එකකින් කතා කරනවා නම් ඒක බොහෝ විට බඩුවක් වෙනම කෙල්ල ගෲප් ටිකක් හදාගෙන එක විදිහකට ඇඳගෙන we are besties we are not just friends we are sisters වගේ කියා ඒ උනාට යටින් එක එක කපනවා නම් ඒක බොහෝ විට බඩු කැම්පස් එන්න පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනතුරු අඳින ඇඳුම ටික ටික කොට වෙලා නම් ඒකත් බොහෝ විට අවධානය ඉල්ලන බඩුවක් උඹේ දැනුම මාරේ මල්ලි කංගජුලිස් ඇයි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන බයි බයි ටටා පොඩ්ඩක් අර ඒක වැඩි කරන්න දෙන්න එපා. දැන් ඒ වගේ දේවල් තියෙනවා. මේ උගා මේ මෑතකදී ආපු සින්දුවල ඔක්කොම තියෙනවා මේ කොල්ලෝ වැඩියෙන්ම සිංකන්නේ. අම්මාගේ අර ඒ වගේම කරන්න එපා. කවුද මල්ලි මේ ඔල්මාන බණුවක් නෙමු වටවල කහට බිව්වම ගේ පොරක් හරි LGBTQ හරි වෙනවා කියන්නේ බොරු. එයාලා ඇඩ් එකේ කියන්න උත්සාහ කරන්නේ ඒ ළමයින්ට ඒගොල්ලෝ කැමති දේවල් කැමති විදියට කරන්න ඉඩ දෙන්න කියලා. ඔයාලා මේ වැරදි තේරුම් අරගෙන මල විකාර අම්මගේ රෙද්ද මොකද අබ්බා මේ බස් එකේ ඇති කිසිම ලල්ල ගන්න නැහැ කො සිංගුවක් දාලා පොඩ්ඩක් කොල්ලගෙන අද්දලා ගන්නකො අයියෝ මොකොත් නැහැ නේ අප්පා